අපි වටිනා නිසා අපට ලැබෙන දෙයක් නොවේ කරුණාව. එයට වෙනස්ව අපට කිසිදු ගුණයක් නැති වුවත් දෙවියන් වහන්සේ අපට නිදහසේ දෙන දෙයයි කරුණාව. අපි ගලවාගත් බවම දෙවියන්ගේ කරුණාවේ විශාලතම සාක්ෂියයි. අපි ගැන දෙවියන් වහන්සේට ගැලපෙන හොඳ දෙයක් තිබුණාද කියලා හිතන්න. ගලවා ගැනීම සඳහා වෙනුවෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. සදාකාලිකවද සංහිඳියාව 52 8වන පදය. මෙම සංහිඳියාවේදී දාවිද බොරු සහ නපුරුකම් මත විශ්වාසයෙන් ජීවත් වන අය ගැන කියයි. එවැනි පුද්ගලයන්ගේ ජීවිත දිගටම පවතින නැති බවත් දෙවියන් වහන්සේ නියමිත වේලාවේදී ඔවුන් විනාශ කරන බවත් ඔහු දැඩිව ප්‍රකාශ කරයි. මෙම ලෝකයේ බොරු සහ නපුරුකම් මත විශ්වාසය තබා පමණක් ජීවත් විය හැකි බව විශ්වාසයෙන් ජීවත් වන මිනිසුන් සිටි. ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන බියක් නැහැ, ධර්මයත් ඔවුන්ට වෛරයි. తాවකාලික සෞභාග්‍ය මත විශ්වාසය තබා ඒක තමන්ගේ ශක්තිය ලෙස සලකති. එම අවස්ථාවේදී දාවිද සාක්ෂි දක්වන්නේ ඔහු තම විශ්වාසය මිනිසුන් හෝ අවස්ථා මත නොව දෙවියන් වහන්සේගේ කරුණාව මත තබා ඇති බවත් එම කරුණාව මත සදාකාලිකව ජීවත් වන බවත්ය. ඔහුගේ සම්පූර්ණ ජීවිතයම දාවිදු දෙවියන් වහන්සේගේ කරුණාව මත පමණක් රඳා සිටීමෙන් ජීවත් විය. එහෙයින් ඔහු තදින් කියන්නේ ඔබගේ කරුණාව මගේ ඇස් ඉදිරියේ කියලායි. දෙවියන් වහන්සේ ඔහුගෙන් කිසිදා කරුණාව ඉවත් කර නැති බව දාවිදුගේ දැඩි අත්දැකීමයි. එනිසා ඔහු කියන්නේ නියතවම යහපත්කම සහ කරුණාව මාම පසුපසින් එයි කියලාය. මගේ සම්පූර්ණ ජීවිත කාලය පුරාම. කරුණාව කියන්නේ අපි වටිනා නිසා ලැබෙන දෙයක් නොවේ. ඒ වෙනුවට අපට කිසිදු ගුණයක් නැතිවොත් දෙවියන් වහන්සේ අපට නොමිලේම දෙන දෙයයි කරුණාව. අපි ගැලවී සිටිනවා කියන තත්ත්වෙම දෙවියන් වහන්සේගේ කරුණාවට ලැබෙන විශාලතම සාක්ෂියයි. දෙවියන් වහන්සේ අපිව ගැලවීමට අප තුළ හොඳ දෙයක් දැක තිබේද කියලා සිතන්න. අප තුළ ප්‍රශංසාවට හෝ කියාගත හැකියම් හොඳක් නැහැ. එහෙත් දෙවියන් වහන්සේ ඔහුගේ සීමාවක් නැති කරුණාවෙන් අපිව ගැලවුවා. එයයි හේතුව දාවිදු කියන්නේ මම දෙවියන් වහන්සේගේ කරුණාවට සදාකාලිකව විශ්වාස කරනවා කියලා. අපි දෙවියන් වහන්සේගේ කරුණාව අත්හැර හෝ අමතක කළොත් පළමු ප්‍රතිඵලය වෙන්නේ අප තුළ අහංකාර භාවය වැඩිවීමයි. බයිබලයේ පැහැදිලිව කියන්නේ දෙවියන් වහන්සේ අහංකාරයන්ට විරුද්ධව සිටිනවා කියලා. දෙවියන් වහන්සේගේ කරුණාව අමතක කරන පුද්ගලයෙක් අඩු වශයෙන් වෙනත් අය විනිශ්චය කරන කෙනෙකු වෙයි. ඔහු තමන්ගේ දෝෂ පරීක්ෂා කිරීම වෙනුවට සියලු වැරදිවලට වගකීම යුක්තයා කියලා වෙනත් අයව සලකයි. එවැනි පුද්ගලයෙක් කිසිදා තමන්ගේ අඩුපාඩු තේරුම් ගන්නෙත් නෑ. ඔහු වෙනස් විය යුතු ප්‍රදේශවල පවා තමන් ධර්මිෂ්ඨයි කියලා හිතා ගන්නවා. අවසන් විට ඔහු තමන්ගේ ක්‍රියාවන් දෙවියන් වහන්සේට වඩා උසස් කරමින් ස්වයං උත්කර්ෂයකට වැටෙනවා. කරුණාව අමතක කළ පුද්ගලයෙකුගේ ජීවිතයේ මේ විශාලතම අවදානමයි. අපේ ජීවිතයේ අද දෙවියන් වහන්සේගේ කරුණාව මත පදනම්ව තිබෙනවාද? දෙවියන් වහන්සේ බය කරන අය තුළ ඔහුගේ කරුණාව මත බලාපොරොත්තු වන අය තුළ ස්වාමින් වහන්සේ සතුටු වෙති. සංඛ්‍යා 147 කවිය 11. ස්වාමින් වහන්සේ වූ යේසුස් ක්‍රිස්තුස්ගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයාණන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමේන්.